හායි ඉතින් කොහොමද ඔයාලා හැමෝම දෙන්න ඉන්නව නේද? ඉතින් මමද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ අද දවසේ කොහොමද මගේ ගෙවුනේ කියලා. ඉතින් මම මේ ටොක් එකත් අහගෙන කොහෙද දන්නවද යන්නේ? මම මේ යන්නේ අපේ අම්මලාගේ ගෙදරට. ඉතින් අද උදේ හස්බන්ඩ් ඔෆිස් එකේ වැඩට එළියට ගියපු නිසා මට ගෙදර ඉන්නත් පාළු හිතුණා. ඉතින් මම කෙලින්ම ගියේ අම්මලාගේ ගෙදර. මම ගියාට පස්සේ මට රස කෑමේටුත් හම්බුණා. ඇත්තමයි මාරම රසයි. ඉතින් අම්මා හදන කෑම අපිට කොහොමවත් රසයිනේ. අම්මයි මමයි එකතු වුණොත් අනිවාර්යෙන්ම කරන්නේ shopping කරන්න යන එක තමයි. ඉතින් අපි දෙන්න ලන්ච් එකත් අරගෙන කෙලින්ම ආවේ බොරැල්ලේ ලේඩි චේ එකට. ඉතින් හරිම ලස්සන විදියට බොරැල්ලේ ලේඩි චේ එකත් සෙටප් කරලා තියෙනවා. ඉතින් දැක්කම මාරම විදියට මට නම් ආස හිතෙනවා. මොකද ඒ දේවල් ලස්සනට arrange කරලා තියෙනවා දැක්කම. ඉතින් ඔයාලත් අම්මත් එක්ක එකතු වුණාම මේ වගේද මම නම් හරියම කැමතියි අම්මත් එක්ක shopping කරන්න යන්න. මොකද මට කම්මැලි නෑ පාළු නෑ. අපි දෙන්න ඉතින් කියව ගොඩ වෙලාවක් ඉතින් අපි දෙන්න shopping කරනවා. ඒ වගේම තමයි ඉතින් මම හරියම කැමතියි මගේ හස්බන්ඩ් එක්ක shopping කරන්න යන්න. ඉතින් ඔයාලත් තාම අලුතින් ගෙවල් වලට බඩු ගන්නවා නම් ඒ වගේම ලස්සන ඩෙකරේෂන් කරන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳම අයිඩියා එකක් ගන්න පුළුවන් ප්ලේස් එකක් තමයි ලේඩි චේ එක කියන්නේ. මමත් ඉතින් ගොඩක් මගේ කිචන් එකට අයිටම් ගන්න ලේඩි චේ එකෙන් තමයි. ගොඩක් අය මගේ කිචන් රීසෙට් වීඩියෝ එක බලලා මගෙන් කමෙන්ට් කරකට ඇහුවේ ඒ බඩුවල ප්‍රයිස් එකයි ඒවට කොහෙන්ද ගත්තේ කියලයි. ඉතින් මේ හැම දෙයක් වගේම මම අර ගත්තේ ලේඩි චේ එකෙන්. ඉතින් ඔයාලා හිතන්න එපා මේක ප්‍රමෝෂන් වීඩියෝ එකක් කියලා. මේක ප්‍රමෝෂන් වීඩියෝ එකක් නම් නෙමෙයි. ඉතින් ඔයාලා අහලා තිබ්බ දේවල් වලට තමයි මම උත්තර දුන්නේ. ඉතින් මම හිතුවා මෙදා පාර ගිය වෙලාවේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරගෙන ඔයාලත් එක්කත් ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. මම නම් කැමති උනේ මෙන්න මේ ලස්සන ෆ්ලවර්ස් තියෙන ප්ලේස් එකට. මෙතන මාරම කලෙක්ෂන් එකක් තමයි ෆ්ලවර්ස් වලින් තියෙන්නේ. ඒ වගේම ඒ මුදලට ඒ ෆ්ලවර්ස් මාරම විදියට සාධාරණයි. ඉතින් මෙදා පාර අපි shopping කරන්න ගිය වෙලාවේ මෙයාලා අලුතෙන් රීස්ටෝක් කරලා තිබ්බා ලස්සන අයිටම් ටිකක්. ඉතින් ඒවා මාරම ක්වොලිටි එකට තියෙනවා. ඒ වගේම මේ පෝසිලෙන් සෙට් ඒවත් මාරම ලස්සනයි ගයිස්. ඉතින් මම මේ ප්ලේට්ස් වලට නම් මාරම කැමති වුණා. මට මතක විදියට එක ප්ලේට් එකක් උනේ 1050ක් වගේ. මේ වෙද්දි නම් ඉතින් අම්මයි මමයි shopping කරලා ඉවරයි. මාව ගන්න හස්බන්ඩ්ුත් ඇවිල්ලා හිටපු නිසා මම දැන් හදන්නේ ගෙදර යන්න. ඉතින් අපි ගෙදර ගිහිල්ලා බලමුට මම අද shopping කරලා ගත්තේ මොනවද කියලා. ඉතින් ඔයාලා කැමතිනේ මම මගේ කිචන් එකට අලුතින් මොනවද එකතු කරගන්න කියලාත් බලන්න. මට ලොකුවට වමනා වෙච්ච දේවල් නම් තිබ්බේ නෑ. ඉතින් මට දැකලා ගන්න ආසිතුනේ දේවල් කීපයක් විතරයි මම අරගත්තේ. මම මෙන්න මේ ග්ලාස් එකට කැමති වුණා. මට මේකෙන් තව එකක් ගන්න උවමනා වුණත් ඔක්කොම සෝල්ඩ් අවුට් වෙලා තිබ්බේ. ඉතින් මේ ග්ලාස් එක විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඊට පස්සේ මම මෙන්න මේ ස්පොන්ජ් එකක් ගත්තා. ඒ වගේම මෙන්න මේ ලෙමන් ජූස් මිලිටන මැෂින් එකක් ගත්තා. මම මේ වෙද්දි නම් මේක පාවිච්චියට අරගෙන තමයි තියෙන්නේ. ඉතින් මේක නම් මරුවට ලෙමන් ටික අපිට මිරිටලා ගන්න පුළුවන්. ඒ වගේම මම ගත්තා මෙන්න මේ ලස්සන මට ඒකේ නම නම් කියන්න දන්නේ නැහැ. ඒ උනට ඒක මාරම ලස්සනයි. අපිට ලස්සනට ටේබල් එකකට උඩින් ග්‍රැනයිට් එකකට උඩින් ලස්සනට තියන්න පුළුවන් අයිටම් එකක්. ඉතින් මම ඒකත් අරගෙන ආවා. ඉතින් මේ දේවල් ටික තමයි මම මේ පාර shopping කරන්න ගිය වෙලාවේ අරගෙන ආවේ.
මේ වෙද්දි නම් වෙලාව පහමාරට විතර ඇති. බලන්නකො තියෙන ආසේ ලස්සන ගිනි බෝලයක් වගේ. රෝමරි ඉතින් අවස්සේගෙන එද්දී මමයි හස්බන්ඩ්ුයි පොඩ්ඩක් එළියට ගියා. ගෙදරට ඕනි කරන බඩු ටීටුයි මට තව පොඩි වැඩටට ඕනි කරන බඩු ටීටුයි අරගෙන එන්න. ඉතින් අපි මුලින්ම ආවේ කීල්සරට. මොකද අපි දෙන්න සාමාන්‍යයෙන් මාසෙට එකපාරක් කීල්සරට එනවා ගෙදරට ඕනි කරන සැනිටරි අයිටම් වගේම තව මස් මාළු එළවලු වගේ ගන්න ගොඩක් වෙලාවට එන්නේ කීල්සරට තමයි. අපේ ගෙදර ජීවත් වෙන්නේ අපි දෙන්න විතරනේ. ඉතින් අපි දෙන්නට මහ ලොකු ප්‍රමාණයට බඩු යන්නේ නැහැ. ඉතින් මාසෙට එකපාරක් වගේ තමයි අපි මෙහෙම ඇවිල්ලා අරගෙන යන්නේ. මොකද ඊට කලින් මාසවල ගෙන ආපු බඩුත් ස්ටොක් ගෙදර තියෙන නිසා ගොඩාක්ම අඩුපාඩු තියෙන දේවල් ගන්න තමයි අපි මෙහෙම එන්නේ. ගෙදරට ඕනි කරන බඩු ටිකත් අරගෙන ඊට පස්සේ මම ආවේ මිලේනියම් සුපර් සෙන්ටරට. මොකද මට පොඩි බඩු වගේක් ගන්න තියෙනවා කිව්වනේ කලින්. අපේ යාළුවෙක්ගේ දානත් ගයක් තියෙනවා. ඉතින් මටත් ඒකට ගන්න උවමනා වුණා පිරිටට මොනවාරි දෙන්න. ඉතින් මම මේකට ආවේ ග්ලාස් ගන්න. මම එතන නම් ගොඩක් වීඩියෝස් ගන්න ගියේ නෑ. මොකද චුට්ටක් පරක් වෙලා තියෙන නිසා. ඉතින් මං ගෙනාව බඩු සේරම අස් කරලා ඉක්මනට මම මේ හදන්නේ මේ ටික ලස්සනට රැපින් කරගන්න තමයි. මම නම් ඉතින් හරිම කැමතියි මේ වගේ දේවල් කරන්න. මොකද මට හිතට මාරම සැනසීමක් තමයි මේ වගේ දේවල් කරද්දි දැනෙන්නේ. මම මේ ටික මේ වෙද්දි පූජා කරලානේ තියෙන්නේ. ඉතින් මට මාරම සතුටුයි. මොකද ස්වාමීන් වහන්සේලා මේවා හරිම ආසාවෙන් එයාලා බාර ගත්තා. ඉතින් මොකද මගේ අතින්මනේ මේ හැමදේම මම කරේ. ඉතින් මට හරිම සතුටුයි. ඉතින් ඔයාලටත් පුළුවන් හැම තප්පරයකටම ලැබෙන හැම මොහොතකම හැමෝටම පිහිට වෙන්න උත්සාහ කරන්න. තමන්ගේ ආගම දාමට ලැදි වෙලා කටයුතු කරන්න. ජීවිතේ කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් මං ඒ ටික ඔක්කොම රැප් කරලා ඉවර වෙද්දී මාරම හයියෙන් වයින්න පටන් ගත්තා. ඉතින් මමයි හස්බන්ඩ්ුයි පොඩ්ඩක් එළියට ආවා. අත ඩිනරේට එළියෙන් ගන්නවා කියලා හිතාගෙන. අපි දෙන්න අද ඩිනේට ගන්න ආවේ රාජගිරිය අලුතෙන් ඕපන් කරලා තියෙන බිග් ප්ලේට් එකට. ඉතින් මම මුලින්ම එයාලගෙන් ඕඩර් කරේ ඇපල් මොජිතෝ එකක්. ඒක මාරම රසට තිබ්බා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ගියොත් try කරලා බලන්න. ඒ වගේම අපි chicken popcorn එකත් ඕඩර් කරගත්තා. ඒකත් මරුවටම තිබ්බා. ඉතින් කලින් නම් මෙයාලගේ අවුට්ලට් එකක් තිබ්බේ කොල්ලුපිටිය විතරයි. ඉතින් රාජගිරියට ඇවිල්ලා අපිට හරිම ළඟයි. ඔයාලත් රටට රසට ඉන්දියන් ෆුඩ් හොයනවා නම් යන්න සුපිරිම තැනක් තමයි බිග් ප්ලේට් එක කියන්නේ. ඉතින් අපි දෙන්න අද විශේෂයෙන්ම ආවේ නාන් කන්න. ඉතින් අපි නානුත් ඕඩර් කරගෙන ඒකත් එක්ක කන්න බටර් චිකන් කරි එකත් ඕඩර් කරගත්තා. මේක මාරම රසයි. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් try කරලා බලන්න. ඒ තරම් මේක මාරම රසයි. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකටත් ඔයාලා ගොඩක් කැමති වෙන්න ඇති කියලා. තවත් ලස්සන vlog එකක් අරගෙන ලබන සතියේත් ඔයාලව බලන්න එනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. Thanks for watching. Bye bye.